ආයිබෝවන් ඔබ මේක සිරින්නේ SL විෂන් නිවස් සමගින් ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසම් සමාගමේ දත්ති මධ්‍යස්ථානවලට දැඩි හානි මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම ක්ලවුඩ් සර්විසස් සපයන්නා වන ඇමසම් සමාගමේ දත්ති මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමිරාජයේ දත්ත මධ්‍යස්ථාන දෙකකටම ඍජුවම හානි සිදුව ඇති අතර බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකටද ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම අනපේක්ෂිත සිදුවීමත් සමග මැදපෙරදිග කලාපයේ බැංකු කටයුතු වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් රැසක ක්‍රියාකාරීත්වය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිල්ලවලට හානි සිදුව ඇති අතර විදුලි පද්ධති අක්‍රිය වීමෙන් දත්ත සැකසීමේ කටයුතු නතර වී ඇති බවයි සඳහන් වන්නේ. මීට අමතරව ගිනි නිවන පද්ධති ක්‍රියාත්මක වීම නිසා තාක්ෂණික උපකරණවලට ජලයෙන් හානි සිදුව ඇති බවද එම සමාගම පවසයි. පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තම සේවාවන් භාවිතා කරන සියලුම ආයතන වෙත වහාම තම දත්ත යුරෝපය හෝ ඇමරිකාව වැනි ආරක්ෂිත කලාපවල පිහිටි සර්වර් වෙත මාරු කරන ලෙස ඇමසන් සමාගම උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විටත් එමිරාජ්‍යයේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ඩිජිටල් ගනුදෙනු පද්ධති අක්‍රිය වී ඇති අතර එය ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක දත්ත යටිතල පහසුකම් වලට යුදමය ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාවලින් එකක් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් කලාපයේ ඩිජිටල් ස්ථාවරත්වය පිළිබඳ දැඩි ගැටලුවක් මතුව ඇති බව විදේශ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.